Yes, warmly welcome to introduction video. හරි පුතේ ආව ආදරයෙන් පිළිගන්නවා ඔයාගේ general English ගොඩදා ගන්න මේ ලබා දෙන support එකේ introduction video එකට. I'm your teacher චතුමදු අත්තනායක. So, lamai oh my gosh, I'm a government school teacher and also an English teacher at Anglia University, Cambridge in United. Yes, welcome. Yes. පුතේ ඔයාව ආදරයෙන් පිළිගන්නවා ඔයාගේ general English ගොඩදා ගන්න දෙන අපේ support එකේ introduction. Yes. පුතේ yes. පුතේ warmly welcome to our program. හරි මේ වීඩියෝ එක අපි කරන්න යන ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් විදිහට කොහොමද ජෙනරල් ඉංග්‍රීසි ටික ගොඩදාගන්නේ අපේ ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. So I am your teacher චතුමදු අත්තනායක. I am a government school teacher in Sri Lanka and also an English teacher at Anglia University, Cambridge in United Kingdom. So ළමයි දැන් ජෙනරල් ඉංග්‍රීසි ටික ගොඩදාගන්න මොකද්ද කරන්න ඕනේ? පාස්ට් පේපර්ස් ටික කරගත්තට පස්සේ ඔයාට සෑහෙන්න ගේමක් ගහගන්න පුළුවන්. ඒ වගේම එක්සැමිනේෂන් ටෙක්නීක්ස් ටිකක් තියෙනවා. කනා ෂොට්ස් ගහන සිස්ටම් ටිකක් තියෙනවා. අන්න ඒ සිස්ටම් ටික ඉගෙන ගත්තට පස්සේ සුපිරි විදියට ඔයාට ලකුණු ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ටෙන්සස් ටික මතක් කරගත්තට පස්සේ ග්‍රැමර් මතක් කරගත්තට පස්සේ එසේ රයිටින් ග්‍රාෆ් රයිටින් ටික මතක් කරගත්තට පස්සේ ඔයාගේ රිසල්ට් එක මේ දවස් 3ක් දැන් තියෙනවා. මේ දවස් 3ෙන් ඔයාගේ රිසල්ට් එක වෙනස් කරගන්න පුළුවන්. හරි. අපි බලමු ඔයා යන්න Google එකට. Google එක ගියට පස්සේ මේ විදිහට ඔයා සර්ච් කරන්න www. හරිද toneenglish.com කියලා සර්ච් කරන්න ඊට පස්සේ ඔයාගේ මෙහෙම ලැබෙනවා ක්ලික් කරන්න ක්ලික් කරලා පස්සේ ඔයා Tone English අපේ platform එකට join වෙනවා හරිද හරි එතකොට ඔයා මේකේ පහළට යන්න පහළට ගියාට පස්සේ ඔයාට පෙන්නනවා මෙන්න මේ කෝස් එක පුතේ මේ ඇත්තට මේ කෝස් එක ඉස්සර දුන්නේ මේ ගානට හරිද හරි ඒතර general English express කෝස් එක තියෙනවා ඊට පස්සේ ඔයාට මේ හම්බ වෙන දැන් මේ සම්පූර්ණ කෝස් එකම නිකම්ම වගේ හම්බ වෙන්නේ. හරිද? බලන්න. ඔයාට මෙතන මේ overview එක බලන්න පුළුවන්. හරිද? overview එක බලන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාට යන්න පුළුවන් past papers and extra video කියන option එකට. මෙතන තියෙනවා 2024 past paper එක ඔයාට පුළුවන් මාත් එක්කම කරන්න මේ වීඩියෝ එක ප්ලේ කරගෙන මේකත් එක්කම කරන්න. ඒ වගේම ටෙන්සස් අමතකයි නම් බලන්න පැසිව් වොයිස් අමතකයි නම් බලන්න රිපෝට් ස්පීච් අමතකයි නම් බලන්න එසේස් තියෙනවා නෝට් නෝටිසස් තියෙනවා හරිද ග්‍රාෆ් රයිටින්ස් තියෙනවා තව ලැබෙන තියෙනවා වීඩියෝස් හරිද ඒ හැම දෙයක්ම කිසිම අඩුපාඩුවක් නැතුව මතක් කරගන්න අවශ්‍ය හැමදේම මෙතන තියෙනවා හරි ඊට පස්සේ පාස්ට් පේපර්ස් ළමයි ඇත්තටම අවුරුදු කීපයක පාස්ට් පේපර්ස් කරගත්තට පස්සේ ඔයාට පරණේව මතක් වෙනවා. හැබැයි පේපර් කරන්න පොඩි අර එක්සෑම් ටයිම් මැනේජ්මන්ට් ඒ වගේම ග්‍රැමර් පොඩි දේවල් අවශ්‍යයි. පේපරේ හරි ඒකට තමයි මෙන්න මේ පාස්ට් පේපර් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයාට පුළුවන් පාස්ට් පේපර් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. 2019 ඉඳන් 2025 දක්වා පාස්ට් පේපර් සෙට් එක තියෙනවා. ඒ වගේම මෙතන මොඩල් පේප එකක් තියෙනවා 2026 කැන මේ අවුරුද්ධ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දාපු මොඩල් පේපර් එක ජෙනරල් ඉංග්‍රීසිවලට හරි ඊට පස්සේ මැටීරියල්ස් ගියොත් ඔයාට පුළුවන් මේ 2019 ඉඳන් 25 දක්වා පාස්ට් පේපර් වල මාකින් ටික මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරිද yes ඊට පස්සේ දැන් මේ ටික ළමයි ඇත්තට මේ පාස් පේපර් මෙතන එක අවුරුද්දයි තියෙන්නේ. එතන අපි ඩිස්කස් කරපු එක තියෙනවා. මෙතන පාස් පේපර් සෙට් එකම තියෙනවා. මොඩල් පේපර් තියෙනවා. ඒ වගේම මැටීරියල් වලට මාකින් ස්කීම් එක තියෙනවා. හරි. එතකොට
ඔයාට පුළුවන් මෙන්න මේ අපේ කෝස් එකේ මේක පොඩ්ඩක් ළමයි ප්‍රීමියම් පැත්තට යන්නේ. කියන්නේ මේක ෆ්‍රී නෙමෙයි හම්බ වෙන්නේ. හරිද? මේක තියෙන ළමයි අර ඔයාට තව විශාල ලකුණු ප්‍රමාණයක් ගන්න ඕනි කියලා හිතනවා නම් හොඳ රිසල්ට් එකක් ගන්න ඕනි කියලා හිතනවා නම් ඒක මේ සෙට් එකට තියෙන්නේ. හරිද? මේකේ තියෙන ළමයි දැන් මේ එක්සැම්පල් මේක මේ තියෙන්නේ එක්සෑම් එකේ ඇන්ද තියෙන ප්‍රශ්නත් එක්ක මේ තියෙන මේ ග්‍රැමර් පාර්ට්ස් එක්ක ටෙක්නික්ස් තියෙන්නේ. අර අපි කනා ෂොට්ස් ගහන එක හරියටම එක්සැක්ට්ලි කරන්නේ කොහොමද කියලා තමයි මේක කියලා තියෙන්නේ. මේ වීඩියෝස් ටික බැලුවොත් ඇත්තටම ඔයාට පුළුවන් පහසුවෙන්ම පරණේව මතක් කරගෙන මේ ගේම ගොඩදා ගන්න. තේරුණානේ? මේ ගේම ගොඩදා කියන්නේ ඔයා දැන් ඉන්නේ අමතක වෙච්ච නිසා S මට්ටමේ නම් S එක 100ක වෙනවා 100ක B එක වෙනවා B එක A එක වෙනවා. තේරුණා නේද? හරි. එතකොට මේක ඒ විදිහට යනවා. හරි. එතකොට ළමයි ඔයාලට මේ වීඩියෝස් මෙතන 15ක් තියෙනවා. ෂෝට්ස් වීඩියෝස් ෂෝට් ලොකු නෑ. පොඩි පොඩි වීඩියෝස් 15ක් තියෙනවා. මේ 15 බලාගත්තොත් රිසල්ට් එක සෑහෙන්න විදිහට වෙනස් වෙනවා. හරි. ඒක නිසා මේක ප්‍රීමියම් විදිහට තියලා තියෙනවා. මොකද මේක ළමයි ලොකු එක්ස්පෙරිමන්ට් එකක් කරලා කරපු දෙයක් නිසා. හරි. එතකොට ඔයාට පුළුවන් මේක අන්ලොක් කරගන්න only 350. හරිද? only මේක only 350. හරිද? only 350. රුපියල් 350කට පුළුවන් ඔයාට මේ මුළු වීඩියෝස් 15ම අන්ලොක් කරගන්න. මේක විනාඩි 7 6 10 වගේ පොඩි පොඩි වීඩියෝ සෙට් එකක් තියෙන ටෙක්නික්ස් තමයි කියලා දෙන්නේ. හරිද? ටෙක්නික්ස්. හරි. එතකොට මේක ගන්න කැමති කට්ටිය අන්ලොක් කරගන්න කැමති කට්ටිය මැසේජ් එකක් දාන්න පුළුවන්. හරි. ඊට අමතරව අපි කතා කරන්නේ දැන් මේ තියෙන්නේ අපේ overview එක. ඊළඟට හරි. This is the overview. The past papers කතා කරා. අපි කතා කරා extra videos ගැන. past papers download කරගන්න විදිය, model papers සහ answers. මීට අමතරව අපි session එකක් organize කරනවා 2025 past paper එක YouTube live එකක් විදිහට ගිහිල්ලා අපි සාකච්ඡා කරමු. හරිද? එතකොට අපි ඔයා එක්සෑම් එකට යන්න කලින් ඔයාට ෆ්‍රී හම්බ වෙනවා අවුරුදු 2ක past papers ඔයා මාත් එක්ක කරනවා. ඔයාට ෆ්‍රී ටෙන්සස් ටික, ග්‍රැමර් ටික, එසේස් ටික, ඇක්ටිව් පැසිව් වොයිස් ටික, නෝටිසස් ටික ඔක්කොම මතක් කරගන්න පුළුවන්. හරිද? ක්ලාස් මේ එක්සෑම් එකට යන්න කලින් අවශ්‍ය කෙනෙක්ට පුළුවන් අර ප්‍රීමියම් වීඩියෝ ටිකත් අන්ලොක් කරගන්න only 350. රුපියල් 350කට. හරි. අපි ඉරිදා උදේ 10ට ඔන්ලයින් ෆ්‍රී සෙෂන් එකක් යනවා. YouTube live එකක් යනවා. ඔයාට පුළුවන් 2025 පාස් පේපර් එක මාත් එක කරන්න. හරි. එහෙනම් කැමති කට්ටිය මැසේජ් එකක් දාන්න. දැන් වැඩේ පටන් ගන්න. දවස් 3ක් තියෙනවා. මේ මොහොතේ ඉඳන් වැඩ පටන් ගන්න. ජෙනරල් ඉංග්‍රීසි කියන්නේ අනිවාර්යෙන් අත්‍යවශ්‍යයෙන්ම ඔයාගේ එක්සෑම් රිසල්ට් එක අප් කරන සබ්ජෙක්ට් එකක් වෙනවා. එහෙනම් ප්‍රශ්න තියෙන කට්ටිය මැසේජ් එකක් දාන්න. ප්‍රීමියම් වීඩියෝස් ටිකත් අන්ලොක් කරගන්න කැමති නම් මැසේජ් එකක් දාන්න. ඒ වගේම අදම වැඩපටික පටන් ගන්න. හරි, අදම වැඩ ටික පටන් ගන්න. මොනවා හරි කේස් එකක් තිබ්බොත් මැසේජ් එකක් දාන්න මම උදව් කරනවා. YouTube live එකත් එක්ක සම්බන්ධ වෙන්න. අනිත් group එකට ඔයාගේ යාළුවෝවත් ඇඩ් කරන්න. එහෙනම් goodbye. I'm your teacher චතුමදු අත්තනායක. Goodbye.